ආයුබෝවන්. ඔයාට දේව බලයක් තියෙනවා කියලා දන්නවද? අද අපි ඒ ගැන කතා කරමු. සෑම පුද්ගලයෙකු සමගම අන්තර්විශ්ව ශක්ති සම්බන්ධතා පවතින බව ඔයා දන්නවද? ඔයා උපන් මාසයට අදාළව හිමි දේව බැල්මක් තියෙනවා. ඒ මාසවලට අදාළව පිහිට ඇති දෙවිවරු ඉන්නවා. ඒ බව ඔයා දැන සිටියද? ඒක දැන සිටීම හරිම වැදගත්. විවිධ කාරණාවලදී අපිට විවිධාකාරයෙන් ඒ අය පිහිටට එනවා. අපි මේ දෙවිවරු ඉෂ්ට දේවතාවයන් කියලා තමයි හඳුන්වන්නේ. සෑම පුද්ගලයෙකුටම උපන් මාසයට අදාළ ඉෂ්ට දේවතාවන් අනුකම්පාවෙන් ආදරයෙන් බැල්ම හෙළනවා. මේ නිසා උදේ සවස දෙවියන් සිහි කරලා වතාවත් කරන්න. අන්තගාමී වෙන්න කියනවා නෙවෙයි. ප්‍රායෝගිකව ඔයත් හිතලා කරලා බලන්න. තමන්ට සිදුවුණු යම් ගැටලුකාරී අවස්ථාවලදී යම් ආකාරයකින් ඒවා විසඳා ගැනීමට කෙනෙකුට හැකි වුණා නම් ඒ ශ්‍රද්ධාශීලී කෙනෙකුටයි. ධාර්මිකව හැසිරෙන විට අන් අයට උදව් කරමින් කාරුණික වන විට ඔබටත් පිටට දෙවිවරු වඩිනවා. ශ්‍රද්ධාශීලීවන්ත අය වෙත දේව බැල්ම පවතින බව ඔබ විශ්වාස කරන්න. මේ ආකාරයට ඔබ උපන් මාසයට අදාළව දෙවිවරුන්ගේ ගති ලක්ෂණ සහ ඇවතුම් පැවතුම් බොහොමයක් ඔයාටත් පිහිටනවා. ඒ දේව බැල්ම නිසාවෙන්මයි. මූල්‍යමය නිදහස සහ සෞභාග්‍ය ළඟා කර ගැනීමට විශ්ව ශක්තිය උදව් වෙනවා. ඒ ඔබගේ උපන් මාසයට අදාළව ඉෂ්ට දේවතාවන්ගේ බැල්මෙන්. ජීවන රටාව වෙනස් කර ගැනීමටත් විශ්ව ආකර්ෂණය ලබා ගැනීමටත් ඔබත් ඔබගේ උපන් මාසයට හිමිකම් කියන ඉෂ්ට දේවතාවන් හඳුනාගෙන වන්දනා කරන්න. ජනවාරි මාසයේ උපන් ඔයාට මහා ශිව දෙවියන්ගේ බලය තමයි තියෙන්නේ. ඒක නම් ඉතින් විහිසුණුම ශක්තිමත්ම බල සම්පන්නම ශක්තියක්. ඔයා නිහඬවම බල සම්පන්න කෙනෙක්. ඔයාට පුළුවන් නිහඬව බලපෑම් ඇති කරන්න ඕන කෙනෙකුට. කේන්ති ගියොත් නම් හරිම සැරයි. පෙබරවාරි මාසයට උපන් අයගේ ඉෂ්ට දේවතාවන් වන්නේ සරස්වතී මෑණියන්ගේ බලය. දැනුම සහ වචන තමයි ඔයාගේ ශක්තිය. ඔයා කවුරුවත් එක්ක අතින් පයින් නම් රණ්ඩු ගන්න යන්නේ නැහැ. හැබැයි ඉතින් මොලෙන් තමයි ඔයා දිනන්නේ. ඔයාට තියෙන්නේ මෝහත් වචන. ඔයා හරි කලාකාමී කෙනෙක්. පිරිසක් මැදට ගියොත් හැමෝම වසඟයට ගන්නවා. ඔයාගේ වගේම හැමෝගෙම ඔයා බලන්නේ ඒ අයගේ මොලේ ගැන තමයි. තියුණු වචන නිසා ආදරය කරන අයගේ පවා හිත රිදෙනවා. කතාවෙන් වශී කරන ගන්න පුළුවන් හැකියාවක් ඔයාට තියෙනවා. කතාවෙන්ම තමයි ඔයා දිනන්නේ. මාර්තු මාසයේ උපන් ඔයා කාමදේවයන්ගේ ශක්තිය තියෙන කෙනෙක්. කාමදේවයන් කියන්නේ අනංගයට. ඔයාට තියෙනවා ආකර්ෂණයක්. හිනාවෙන් සහ කතාවෙන් තමයි ඔයා අනිත් අයව ආකර්ෂණය කරගන්නේ. හැබැයි ඉතින් එක දෙයකට නම් රැඳිලා ඉන්න නම් බෑ. හරිම ආදරණීය මායාකාරියෙක් වගේ ඔයා. අප්‍රේල් මාසයට හිමිකම් කියන්නේ සූර්ය දෙවියන්. එහෙනම් ඔයාට තියෙන්නේ සූර්ය දෙවියන්ගේ ගති ලක්ෂණ. ඔයා කොතන ගියත් කැපී පෙනෙන කෙනෙක්. තේජවන්ත, ශක්තිවන්ත කෙනෙක්. හිරු දිහා කෙලින් බලන්න බෑනේ. අන්න ඒ වගේ තමයි ඔයත්. ඔයා හරිම උණුසුම්. හැමෝටම උදව් කරනවා. ඔයා කාටවත් වැරදි කරන්නේ නැහැ. හැබැයි ඔයාට වැරද්දක් කළොත් ඔයා එයාට එපාම වෙලා යන විදිහට තමයි වැඩ කරන්නේ. ටිකක් ආඩම්බරයි. ඒ නිසා හැමෝම ලන් වෙන්නෙත් නැහැ. ඔයා හරියට ඉර වගේ. ඉර පායදී තාරකා මැකී යනවනේ. අන්න ඒ වගේ තමයි ඔයත්. මැයි මාසයට උරුමකම් කියන්නේ සුමන සමන් දෙවියන්. සුමන සමන් දෙවියන්ගේ බැල්ම තමයි ඔයාට තියෙන්නේ. ඔයා උතුම් හදවතක් ඇති කෙනෙක්. හරිම සාමකාමී.
රණ්ඩු නෑ. හිත බිඳුනොත් එහෙම නිහඬවම දඩුවම් දෙනවා. ඔයා හරියට සුදු නෙළුමක් වගේ. සත්තුන්ට සෝභා ධර්මයට හරිම ආදරෙයි. ඔයා ඉක්මනින් අනිත් අය විශ්වාස කරනවා. ඒක තමයි ඔයාගේ තියෙන දුර්වලතාවය. හැබැයි ඉතින් ඔයා උතුම් කෙනෙක්. ජුනි මාසයේ උපන් ඔයාට විෂ්ණු දෙවියන්ගේ බැල්ම තමයි තියෙන්නේ. නිතරම hina වෙලා සංසුන්ව ඉන්න කෙනෙක්. ප්‍රශ්න වලට එහෙම කලබල නෑ ඔයා. හැබැයි සතුරන්ට නිහඬවම උපායෙන්ම පහර දෙනවා. ඇත්තටම කිව්වොත් ඔයා හොඳ උපදේශකයෙක්. සමබරව ජීවත් වෙන්න දන්න කෙනෙක්. හරිම විමර්ශනශීලී. ඔයාගේ මොලේ තමයි ඔයාට තියෙන හොඳම ආයුධය. ජූලි මාසයේ උපන් ඔයාට කතරගම දෙවියන්ගේ බැල්ම තමයි තියෙන්නේ. බය කියන දේ නම් දන්නේම නැහැ. ඔය ගින්දර වගේ අසාධාරණයකදී මුලටම යනවා. උනාටුවක් වගේ. හිතට එන දේ කෙලින්ම කියන කෙනෙක්. ඉවසීමක් නම් ඇත්තෙම නැහැ. කේන්ති යනවා ධෛර්යවන්තයි. අගෝස්තු මේ මාසයේ උපන් ඔයාට තියෙන්නේ ක්‍රිෂ්ණ දෙවියන්ගේ බැල්ම. ඔයා හරිම බුද්ධිමත්. ඒ වගේම මායාකාරී කෙනෙක්. වශී කරගන්න පුළුවන් කෙනෙක්. මිනිස්සෙකුගේ හිත කියවන්න නම් හොඳට පුළුවන්. ලස්සනට කතා කරලා ඔයාගේ ප්‍රශ්න විසඳ ගන්නත් ඔයාට හොඳට පුළුවන්. ළඟ රහස් තියාගෙන එහෙම ඉන්නවා. ඔයාට අනිත් අයගේ මනස කියවන්නත් හොඳට පුළුවන් කෙනෙක්. සැප්තැම්බර් ඝන දෙවියන්ගේ බැල්ම තමයි මේ අයට තියෙන්නේ. බාධක විඳගෙන යන්න පුළුවන් හොඳ පෞරුෂත්වයක් ඔයාට තියෙනවා. ජීවිතේ කීප පාරක් වැටුණත් නැගී හිටින කෙනෙක්. ප්‍රායෝගික චරිතයක්. ස්ථාවර කෙනෙක්. ටිකක් මුරණ්ඩුයි. වටන්න හැදුවට නම් වටන්න නම් බෑ. ඔක්තෝබර් මාසයේ උපන් ඔයාට කාලි මෑණියන් තමයි ඉෂ්ට දේවතාවන් වෙන්නේ. හිත රිදවා ගන්නේ නම් නෑ. දරුවන්ට මාරම ආදරේ. විශ්වාසවන්තයි. විශ්වාසය කැඩුවොත් නම් හරිම භයානකයි. දඬුවම් දෙනවාමයි. හරිම සංවේදී කෙනෙක්. ඔයා ටිකක් හැබැයි ඉරිෂ්‍යාකාර කෙනෙක්. විශ්වාසය තමයි ඔයාට තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයා විශ්වාස කරන අයට උදව් කරනවා. විශ්වාසي කඩන්න ඉඩක් නම් නැහැ. නොවැම්බර් මාසයේ උපන් ඔයාට ලක්ෂ්මී මෑණියන්ගේ බැල්ම තියෙනවා. ලක්ෂ්මී මෑණියන් කියන්නේ ඉතින් යන තැන පුදුමාකාර වාසනාවක් ගෙන දෙන කෙනෙක්. හරිම කරුණාවන්තයි. ඔයා කාගේවත් උඩඟුකම් නම් උඩඟු ගති නම් ගණන් ගන්නෙම නෑ. පිරිසිදුයි ලස්සනට ඉන්න හැම හරිම ආසයි. සල්ලි ඔයා හොයාගෙන ඉන්නේ. හරියට ඔයා ඇවිදින වාසනාවක් වගේ. ඒ කියන්නේ ඔයා හරිම වාසනාවන්තයි. දෙසැම්බර් මාසේට හිමිකම් කියන්නේ වේර දෙවියන්. වේර දෙවියන් කියන්නේ සැඟවුණු গুপ্ত බලයක් තියෙන ශක්තිමත් කෙනෙක්. ඔයාගේ ඇතුලේ තියෙන දක්ෂකම් කවුරුත් දන්නේ නැහැ. නිහඬවම දියුණු වෙන්න පුළුවන් කෙනෙක්. ඔයා හැමෝගෙම අවංක බව බලාපොරොත්තු වෙනවා. ගොඩක් වෙලාවට හුදකලාව ඉන්න තමයි කැමති. ඔයාත් ඉතින් නිහඬවම මොලෙන් දිනන්න පුළුවන් ගති ලක්ෂණ තියෙන කෙනෙක්. ඒ නිසා ඔයාට පිට වෙන්න වේර දෙවියන්. මේ තමයි මාස 12ටම ඉන්න ඉෂ්ට දේවතාවුන් වහන්සේලා. ඔයාටත් පුළුවන් මේ ඉෂ්ට දේවතාවන්ට වතාවත් කරලා උදේ සවස ඔයාගේ ජීවිතේ ජය ගන්න. තවත් ඔයාට මේ ගැන දැනගන්න අවශ්‍ය නම් කමෙන්ට් එකක් තියන්න. සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා අපිට උදව්වකුත් කරන්න. එහෙනම් ගිහින් එන්න. බුදු සරණයි හැමෝටම.